හෙල්ලෝ මගේ හිතවතුන් සියලු දෙනාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ආයිබෝවන් කියලා. right. ඔගොල්ලෝ දන්නවද මේ ලෝකේ වටිනම දෙයක් තියෙනවා දිනපතා ඕගොල්ලොන්ගෙන් හොරකම් වෙන. ඒක හැමදාම වගේ හොරකම් කරනවා කවුරු හරි. මොකක්ද ඒක? ඒක කතා කරමු. ඊට කලින් ඕගොල්ලෝ හැමදාම කරන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? නිකන් ෆෝන් එක අතට ගන්නවා විනාඩි 5කට කියලා ගන්නෙ. විනාඩියකට කියලත් සමහර වෙලාට හිතෙනවා නිකන් අතට ගන්න ෆෝන් එක. ඊට පස්සේ ඕපන් කරනවා වගේ ප්‍රියතම ඇප් එක, සෝෂල් මීඩියා ඇප් එක. ඔන්න ගත්තේ එක දෙයකට ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා ලස්සන වීඩියෝ එකක්. ඒක බලනවා, ස්ක්‍රෝල් කරනවා, කමෙන්ට් එකක් දානවා. ඊට පස්සේ ඒකෙන් යනවා තව ඇප් එකකට. ඒකත් බලනවා. විනාඩි 5කට කියලා ගත්ත ෆෝන් එක ඔන්න දන්නේම නැතුව විනාඩි 45ක් ගිහිල්ලා. දැන් මේ ඔක්කොම වෙන්නේ නොදැනුවත්ව. ඔන්න ඊට පස්සේ වට තේරෙනවා ටිකක් වෙලා යනකොට පොඩි මහන්සියක් ඇඟට දැනෙනවා. තෙහෙට්ටුවක් වගේ මනසට දැනෙනවා. ફોකස් කරගන්න බෑ වගේ වට තේරෙනවා. වට නිකන් කම්මැලි පොඩි ලේසිනස් එකක් තේරෙනවා. අන්න ඕක තමයි මං කිව්වේ මේ ලෝකේ තියෙන වටිනාම දේ ඔයාගෙන් හොරකම් කරනවා කියන එක. ඔයාගේ අවධානය. මේ සෝෂල් මීඩියා ඇප්ස් වලින් කරන්නේ ඔයාගේ අවධානය ඔයාගෙන් හොරකම් කිරීමක් කරන්නේ ඔයාගේ අවධානය ඒ මොකක් හරි ඇප් එක ගැනීම තමයි ඒගොල්ලොන්ගේ ප්‍රයිම් ඔබ්ජෙක්ටිව් එක. මේ ඇප්ස් වල සම්පූර්ණ බිස්නස් මොඩියුල් එකක් ගොඩනගන්නේ ඔන්න ඔය අපේ අවධානය කොහොමද ගන්න කියලා. වැඩි වෙලාවක් ඒ ඇප් එක හා සම්බන්ධ වෙලා ඉන්න තරමට ඒ ඇප්ස් වලට සල්ලි හම්බෙනවා. මේකයි අපේ මොලේ මේවට හදපු එකක් නෙමෙයි ස්වභාවිකව. ඒ කියන්නේ සම්මේ ගොඩාක් දේවල් දැන් එක වීඩියෝ එකක් බලලා hina වෙනවා. ඊට පස්සේ තව වීඩියෝ එකක් බලලා බය වෙනවා. තව වීඩියෝ එකක් බලලා පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් ගන්නවා. ආනේ ඇත්ත තමයි මේක ඇත්තටම සම්පූර්ණ මගේ ජීවිතේට වැදගත් කියලා. නමුත් ඒ වුණාට ආයේ ජීවිතේට වැදගත් වෙන අවස්ථාවට ඔය ටික මතක් වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ අපේ මේ මොලේ හැදිලා තියෙන්නේ මේ වගේ ගොඩාක් දේවල් වලට එක සැරේ ફોකස් එක දෙන්න නෙමෙයි. දැන් අපේ ඒ කියන්නේ පැරණි මිනිස්සු කොච්චර උනත් කියන්නේ මේ ඒ දවස්වල මිනිස්සුන්ගේ ફોකස් එක වැඩිලා ඒ දවස්වල කොච්චර ඉන්වෙස්ට්මන්ට්ස් ආවද ලොකු ලෝකේ දේවල් මිනිස්සුන්ට හිතන්න වෙලා තිබ්බා. සාමාන්‍යයෙන් කතා කරත් එක්කෙනෙක් එක්ක එකපාරයි කන්වර්සේෂන් එකක් තියෙන්නේ. කමියුනිකේෂන් තියෙන්නේ එක පාරයි. මොකක් හරි දෙයක් ගැන හිතනවනම් ඒ එක දෙයක් ගැන හිතන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒ එක ප්‍රශ්නයක් වගේ වෙන්න පුළුවන් අවධානය තියෙන්නේ. දැන් එක පාටම නොටිෆිකේෂන් එකක් එනවා. ඒ අස්සේ මෙසේජ් එකක් බලනවා. ඒකෙන් පස්සේ තව නිවුස් එකක් එනවා. ඊට පස්සේ තව වීඩියෝ එකක් පෙන්නනවා. ඒ වගේ මේක සම්පූර්ණයෙන්ම වගේ ඔළුවට ඕවර්ලෝඩ් එකක් වෙලා තියෙන්නේ දැන්. මොලේ අවධානය ජම්ප් වෙනවා. මේකට විද්‍යාත්මකවත් කියනවා attention fragmentation කියලා. මේක psychologically identify කරගත්ත issue එකක් විදිහට තමයි දැනට මේ modern world එකේ මේ නවීන ලෝකේ තියෙනවා ඒක. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔයාගේ මොලේ එක දෙයකට focus කරන්න try කරනවා. නමුත් මේ ඔයාගේ වටේ තියෙන environment එකත් එක්ක ඔයාට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම ඔය කියන environment එක තමයි මේ notifications, videos, messages, comments ඔන්න ඔය environment එක. මේක ඇඩික්ෂන් එක එන්නේ ආයි මං හැමතිස්සෙම කතා කරන අපේ මේ ඩෝපමේන් ගැන. මේ කෙමිකල් ප්‍රොඩියුස් වෙන විදියක් තියෙනවා. අපේ ඩෝපමේන් කියලා කෙමිකල් එකක් මේ මොලෙන් නිපදවන. මේකට සයිකොලොජිකලි කියන්නේ ඩෝපමේන් ලූප් එකක් කියලා. මේකෙන් වෙන්නේ ඔයාව ඇබ්බැහිවීමක් විදියට තමයි මේ ඩෝපමේන් ලූප් එක වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් ඩෝපමේන් අපේ මොලෙන් නිපදවන්නේ ඔයාට මොකක් හරි අපි දෙයක් අචීව් කරාම අපි මොනවා හරි දෙයකින් මේ මොනවා හරි රිවෝඩ් එකක් විදියට. නමුත් දැන් මෙතන වෙන්නේ රිවෝඩ් එකක් දෙනවා ඔයාට හැමතිස්සෙම. මේ ඔයා වීඩියෝ එකක් බලලා සතුටු වෙනකොටත් ඒකෙන් රිවෝඩ් එකක් එනවා. ඔයා මොකක් හරි දෙයක් දැනගත්තා කියලා දැන් හිතුවම ඔයා නොදන්න ඉන්ෆර්මේෂන් එකක් අලුත් දෙයක් දැනගත්තා කියලා හිතුනම එතනත් ඔයාට රිවෝඩ් එකක් එනවා. තව ඒ වගේම තමයි බය හිතන දේවල් වලටත් ඒක වෙනවා. බය එකත් මාකට් කරන්න පුළුවන් හොඳම මේ ටූල් එකක් තමයි ඔය මේ සෝෂල් මීඩියා ඇප්ස් වල. ඒ ලූප් එකට තව ෆීඩ් කරන ඕක තමයි සරලව උතන වෙන්නේ. ඕනාට වඩා ඔයා නොදැනුවත් මම කිව්ව විනාඩි 5ට යන එක විනාඩි 45 පැය වෙනවා කියන්නෙම සාමාන්‍යයෙන් ඔයාගේ බ්‍රේන් ඩැමේජ් එක වෙන්න ඉඩකඩ හොඳටම තියෙනවා. දැන් ඔයා මේ ඩෝපමේන් ලූප් එකක ඉන්නවා නම්. දැන් බලන්න හොඳම උදාහරණය තමයි අපිට
දැන් කාලෙ මනුස්සයෙක්ට ලේසියෙන් පොතක් කියවන්න පුළුවන්ද? පත්තරයක් කියවනවාද? පත්තරයක් එක දිගට කියවන්න බෑ. මොකද ඉන්ස්ටන්ට් ස්ටිමියුලේෂන් ඕනේ. ෂණික උත්තේජනයක් අවශ්‍යයි. එතකොට එක දිගට පොතක්වත් කියවගන්න බැරි මේ තත්ත්වයක් දැන් ඒක හරි භයානකයි. ඔයත් එක්කම මේකෙන් තව දෙයක් වෙනවා. මේක තමයි භයානකම වැඩේ. මේකට කියනවා ඔටෝ පයිලට් thinking, ඔටෝ පයිලට් ලයිෆ් කියලත් කියනවා. ඔටෝ පයිලට් ලයිෆ් ස්ටයිල් කියලත් මේකට කියනවා. ෆෝන් එක ඕපන් කරනවා. ඕපන් කරන්න සමහරට කාගේ හරි නම්බරයක් හොයන්න වෙන්න පුළුවන්. නැත්නම් මතක් වුණා එකපාරටම මං ආරුවට මම මෙසේජ් එකක් දැම්මේ නැහැ කියලා වෙන්න පුළුවන්. නැත්නම් ඉන්ටර්නෙට් එක ඕපන් කරලා ඕල් මොකක් හරි කරුණක් ගැන Google search එකක් කරන්න වෙන්න පුළුවන් ඕපන් කරන්නේ. නමුත් ඕපන් කරාන එක නෙමෙයි වෙන්නේ. ඕපන් කරපු ගමන් මෙන්න දකිනවා රතු පාටන නොටිෆිකේෂන් එකක් තියෙනවා වෙන ඇප් එකකින්. ඒක ඔබනවා. ඊට පස්සේ ඒකෙන් තව එකකට යනවා. ඒකෙන් තව එකකට යනවා. ඊට පස්සේ ඔන්න ඕකස්සේ වා හිර වෙලා ඉන්නවා. ඔයා කරන්න ගිය වැඩේ කෙරෙලත් නැහැ. අන්තිමට ඔයා දැන් ඔය සෝෂල් වගේ ෆෝන් එක අතේ තියාගෙන බලාගෙන ඉන්න ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. ඕක තමයි ඔටෝ පයිලට් මෝඩ් එක ඔයා ඇක්ටිවේට් කරගෙන තියෙනවා වගේ මනසෙන්. ඕකේ තියෙන අනිත් බාලකම තමයි ඔයා ගන්න ඩිසිෂන් එකකින් නෙමෙයි ඔයා තීරණයක් අත ඔයා මේ උමනාවෙන් කරන දෙයක් නෙමෙයි. ඔයාට නොදැනුවත්ව මේක පුරුද්දක් විදියට වෙලා ඔයාට මේකේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතේ නැහැ. ඉතින් දැන් අපි මේකේ භයානකම අඳුරගත්තා. අපි ප්‍රශ්නේ අඳුරගෙන තියෙනවා. ප්‍රශ්නේ ආවේ කොහොමද කියලා අඳුරගෙන තියෙනවා. දැන් අපි කතා කරමු ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියලා. මේවට සරල මේ මොඩර්න් විසඳුම් තියෙනවා. මේ අද කාලේට ගැලපෙන විසඳුම් තියෙනවා මේවට. ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයා සෝෂල් මීඩියා එකෙන් රෙවෙනියු එකක් හොයන මිනිස්සෙක් නම් මේක එච්චර අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් 90%ක් මෙහෙම කරන්නේ නෙමෙයිනේ. ඕගොල්ලෝ සෝෂල් මීඩියා එක ඇතුලේ ඉන්න මිනිස්සුනේ. ඕගොල්ලෝගෙන් තමයි මේ අනිත් අය සල්ලි හම්බ කරන්නේ. ඉතින් ඒකින්ද පුළුවන් නම් නොටිෆිකේෂන්ස් අයින් කරන්න. ඔය තියෙන ඇප්ස් වල එක අයගේ ෆ්‍රෙන්ඩ් සජෙෂන් එනවා. අමුතු දේවල් එකපාරටම ඔයාලට පොප් අප් වෙනවා. ඒවා ඒ නොටිෆිකේෂන් ඉඳලා තමයි මේකට අවධානව අල්ලගන්නේ. ඉතින් පුළුවන් නම් ඔය හැම මේ ඇප් එකකම නොටිෆිකේෂන් ටික ඕෆ් කරලා දාන්න. මොකද මේ හැම දෙයක්ම ඔය රතු පාටට ඔය නොටිෆිකේෂන් එක එන එක. ඒ එන ශබ්ද එතකොට ඒ හැම දෙයක්ම මේක තියෙන පාට පවා මනෝවිද්‍යාත්මකව ස්ටඩි කරලා තමයි මේගොල්ලෝ ඔයාට ඇඩ් කරලා තියෙන්නේ. ඒක නිසා හොඳට ඕක ඔලුවට ගන්න. මේ හැම දෙයක්ම ඔයාගේ අවධානය හොරකම් කරන්න මේවයින් හදපු දේවල්. ඉතින් එතකොට දෙවෙනි කාරණා තමයි ෆෝන් ෆ්‍රී ටයිම් එකක් තියාගන්න. ස්ක්‍රීන් ටයිම් එක පොඩ්ඩක් ඔයාගේ අඩු කරන්න දවසට. ඒ කියන්නේ ඔයා ඒකෙන් මං ආයි කියනවා ඔයාගේ රැකියාව ඒක නම් කරන්න දෙයක් නෑ. නමුත් මං කියන්නේ මේ වැඩිපුර මේකට මේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්න වෙලාව මේක ඕපන් කරගෙන එකකව බලන වෙලාව පුළුවන් තරම් අඩු කරන්න. උදේ නැගිටලා පළවෙනි පැය වෙන්න පුළුවන්. රැට නිදා ගන්න කලින් අන්තිම පැය වෙන්න පුළුවන්. හවස තේ බොන වෙලාව හරි වෙන්න පුළුවන්. කොයි වෙලාව හරි මේක තියාගන්න. නැත්තම් ඕක මේ නියුරල් මේ ඩැමේජ් එකකුත් වෙනවා. හැමතිස්සෙම මෙහෙම ඔළුව නවාගෙන හිටියම් මෙතන නර්වල් සිස්ටම් වල වගේ මේ සංකූලතා ඇති වෙනවා. වගේ ගොඩක් දේවල් වෙනවා මානසික සහ ශාරීරිකව. ඒකන පුළුවන් තරම් try කරන්න. මේක කරන්න පුළුවන්. මේක තමයි තේ සොලියුෂන් එක. right. මේක තමයි powerful මේක. මේක තමයි ඔයගොල්ලන් try කරන්න ඕන. මේක හදාගන්න try කරන්න ඕන වැඩේ තමයි එක වෙලාවකට එක දෙයකට ෆෝකස් කරන්න බලන්න. පුළුවන් තරම් ෆෝකස් එක අවධානය එක දෙයකට දෙන්න. තැන් වලට අවධානය දීලා මේක ඔයාගේ මයින්ඩ් එක කන්ෆියුස් කරලා ඕවර්ලෝඩ් කරගන්න එපා. ඒක කරන්න පුළුවන් නම් ඔයාට මේකෙන් ගැලවෙන්න පුළුවන් අවස්ථාව සීමිතටම තියෙනවා. right. එතකොට අන්තිම එක නම්බර 4 ඒක තමයි වැදගත්ම එක. මේක ඔයා පුරුදු වෙන්න ඔය කම්මැලිකම ඊට පස්සේ සයිලන්ස් එක බෝරින් කියලා කියන්නේ බෝඩම් ඒකට කැමති වෙන්න. ඒක පිළිගන්න. එතනදි තමයි නිහඬතාවය ඒක විඳින්න පුරුදු වෙන්න. නිහඬ භාවයේ තියෙන ලස්සන එතනින් තමයිට ක්‍රියේටිව් අයිඩියාස් එන්නේ. මං කිව්වේ ඒ කාලේ මිනිස්සුන් කොච්චර දේවල් ඉන්වෙන්ට් කරාද, කොච්චර නව නිපැයුම් ආවද, අලුත් අදහස් ආවද. මේ ගොවිතැන් කරන මිනිස්සු හැදුවා ගොවි මේ හාල් මෝල් ඒ වගේ පොල් තියෙන තැන්වල පොල් මිරිකලා තෙල් ගන්න මැෂින් හැදුවා. ඒවා හැදුවේ මේ මිනිස්සුන්ට ඒ කාලේ තිබ්බ වැඩිපුර වෙලාවල් සයිලන්ට් එකේ ඉන්න. ඔය සයිලන්ට් එකේ තමයි හොඳ ක්‍රියේටිව් අයිඩියාස් එන්නේ. තමන්ගේ මනස රිලැක්ස් වෙන්නේ සහ ඒ තියෙන කම්මැලිකමට කැමති වෙන්න.
ඉතින් ඒක ඔගොල්ලෝ කරන්න මොකද අද ලෝකේ මේ ටෙක්නොලොජි කම්පනීස් වල තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි ඔයාගෙත් මගෙත් අවධානය අල්ලගන්න එක. ඉතින් ඒ අවධානය අල්ලගන්න ඒගොල්ලෝ ඕන දෙයක් කරනවා. ඕනම දෙයක් කරනවා. නිකන් නෙමෙයි කරන්නේ. ලොකු ස්ටඩීස් කරලා හොඳ රිසර්ච් කරලා මිලියන් ගණන් වියදම් කරලා තමයි ඒගොල්ලෝ ඔයාගේ අවධානය අල්ලගන්න තියෙන්නේ. දැන් ඒගොල්ලෝ ඒක කරලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට තව වැඩි වෙනවා මිසක් ඕක අඩු වෙන්නේ නැහැ. මොකද ටෙක්නොලොජිකල් කම්පනීස් වල තරංගකාරීත්වය ඉස්සරහට වැඩි වෙනවා ඔයාගේ අවධානය හොරකම් කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාගේ අවධානය කන්ට්‍රෝල් කරනවා කියන කෙනා ඔයාගේ ටයිම් එකත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයාගේ අවධානය කන්ට්‍රෝල් කරන එක්කෙනාට තමයි ඔයාගේ වෙලාවේ කන්ට්‍රෝල් එක තියෙන්නේ. එතකොට ඔයාගේ වෙලාව කන්ට්‍රෝල් කරන එක්කෙනාට ඔයාගේ මොකක්ද තියෙන්නේ ඊට පස්සේ ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තියෙන්නේ එයාට. ඉතින් ඒක නිසා හොඳට හිතට ගන්න ඔයාගේ අවධානය ආරක්ෂා කරන්න. ඔයාගේ අවධානය දෙන්න ඔයාගේ ආදරවන්තයාට ආදරවන්තියට පවුලේ මිනිස්සුන්ට උරතලාට හස්බන්ඩ් වයිෆ්ට අවධානය වැඩිපුර. ඔයාගේ මිතුරට ඔයාගේ වැඩේ ඔයාගේ රස්සාව කරන තැනට වැඩිපුර අවධානය දෙන්න. අවධානය ආරක්ෂා කරගන්න. හොරකම් කරන්න දෙන්න ඔයාගේ අවධානය. මොකද ඒ වයින් ඇතිවෙන ඩෝපමයින් ලූප් හෙල්දි. ඒවා හෙල්දි ලූප්. හෙල්දි ඩෝපමයින් ලූප්ස් විදිහට තමයි ඒ කවුන්ට් එන්නේ. ඒවට දෙන්න අවධානය. අරවට අවධානය පුළුවන් තරම් අඩු කරන්න. මොකද මේ බ්‍රේන් ඩැමේජ් කරගන්න එපා. ආරක්ෂා කරගන්න ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක තියාගන්න ඔයාගේ කන්ට්‍රෝල් එකේ වෙන කාටවත් ඒකේ පාලනය අතට දෙන්න එපා. එහෙනම් හොඳට ඉන්න ජීවිතේ ජය ගන්න ජීවිතේ හැමදාම මම ඔයත් එක්ක ඉන්නවා. ඔයත් මාත් එක්ක ඉන්න. මේක වීඩියෝ එක බලන්න ඕනේ කියලා හිතනවා නම් කාට හරි ෂෙයා කරන්න. මොන හරි අදහසක් තියෙනවා නම් මට කියන්න. එහෙනම් ඊළඟ දවසේ තව වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. ආයිබෝවන්.